සුබ්බම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මිනු හර්ෂණ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම මේ විදිහේ වීඩියෝ එකක් කරන්න හිතුවේ ඔයාලට ඉක්මනින්ම දේවල් ටිකක් දැනුම් දෙන්න. ඒ තමයි study in Malaysia ගැන තමයි මම මේ කියන්න හදන්නේ වෙනදා වගේම. ඉතින් study in Malaysia ගැන කියනවා නම් මේ වෙද්දී ගොඩාක් අයගෙන් complaints එනවා EMGS එක ටිකක් slow කියලා. ඔව් EMGS වෙබ්සයිට් එක පොඩ්ඩක් ස්ලෝ වැඩ කරන්නේ හරි රායල් සීසන් එකේ ඉඳලා. ඔයාලා හැමෝම දන්නවා සීසන් එකක් එනකොට කොහොමත් EMGS වෙබ්සයිට් එක ටිකක් ස්ලෝ තමයි වැඩ කරන්නේ කියලා. ඉතින් එතකොට මේ සීසන් එකේදී EMGS ඔන්න වෙනදා පුරුදු විදිහටම ඔන්න ස්ලෝ වෙලා තියෙනවා EMGS වෙබ්සයිට් එක. ඉතින් ඔන්න ඒ ගැන මම පොඩ්ඩක් මොකද නැත්තම් කට්ටිය බය වෙනවනේ අයියෝ මේක රිජෙක්ට් දරන්න ඇරෙන්නේ නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ EMGS එක පොඩ්ඩක් ස්ලෝ වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟ කාරණය තමයි දැන් ඔයගොල්ලෝ මෙහෙට එනකොට ඔයගොල්ලෝ විශේෂයෙන්ම දේවල් කීපයක් මේ දවස්වල ඔළුවේ තියාගන්න ඕනේ. ඒ තමයි ඔයාලට තියෙනවා නම් qualifications bachelor එකක් කරන්න කොයි වෙලාවකවත් ඩිප්ලෝමා එකකට ජොයින් වෙන්න එපා. ඔයාලට බැචලර් එකක් කරන්න qualifications තියෙනවා නම් ඔයාලා ඩිප්ලෝමා එකකට ජොයින් වෙන්න එපා. ඒක ඔයාට කරගන්න ලොකු හානියක්. ගොඩක් අය කියයි ඩිප්ලෝමා කරන්න මෙහෙමයි බැචලර් එක කරන්න ඒවට එක එක තර්ක ගෙනෙයි. නමුත් මම වාට කියන්නේ බැචලර් එකක් කරන්න qualifications තියාගෙන ඩිප්ලෝමා කරන්න එපා. ඒ ඔයා කරගන්න ලොකුම මෝඩකමක්. ඔයාගේ ජීවිතය අවුරුදු 5කින් පස්සට යන්න වෙනවා ඒ තීරණේ මේ මෝඩ තීරණේ ගත්තොත්. අනිත් කාරණේ කියන්න ඕනේ ඔන්න ලංකාවේ ඉන්න අයට දැන් පුළුවන් ODL ඒ කියන්නේ distance learning ක්‍රමයට ඔයාලට පුළුවන් MBAs වලට සමහර masters වලට join වෙන්න. නමුත් ඉතින් ඔයාලට payment එක කරන්න වෙනවා. ඒ procedure එකක් තියෙනවා. නමුත් මේ වෙනකොට ODL programs ඒ කියන්නේ distance learning programs open වෙලා තියෙනවා. ඔයාලට ලංකාවේ ඉඳන් කරන්න පුළුවන්. නමුත් ඒකත් ඉස්සර වගේ නෙමෙයි දැන් EMGS valuation එකක් through තමයි ඔයාලට කරන්න හම්බ වෙන්නේ. ඉතින් ඒ තමයි ඊළඟ කාරණය. අනිත් එක තමයි professional visa එකක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මැලේසියා වල එයාලට පුළුවන් එයාලගේ work experience එකකින් MBS වලට ඊට පස්සේ courses වලට programs වලට join වෙන්න professional visa holders ලට. ඒ ගැන වැඩි දුර විස්තර මගේ WhatsApp number එකට කතා කරොත් ඔයාලට දැනගන්න පුළුවන් මේ programs ගැන විස්තර. ඉතින් මේ මැලේසියාවේ ඉන්න ශ්‍රී ලංකන්ස් ලට තමයි මේ chance එක දැනට open වෙලා තියෙන්නේ. ඉස්සරහට ඉතින් ඒක පිටටත් open වෙයි. එතකොට මම මේක announce කරන්නම්. ඊළඟ කාරණේ තමයි මම හැමදාමත් කියනවා වගේ ඔන්න මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මෙන්න මේ මාසවල මැලේසියා වලට එන්න ඔන්න වෙනදා වගේම ස්කෝලර්ෂිප් රේට්ස් තියෙනවා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම්ස් ඕපන් වෙලා තියෙනවා. අලුත් ප්‍රෝග්‍රෑම්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ජොයින් වෙන්න. ස්කෝලර්ෂිප් රේට් එක ඔන්න තාමත් වැලිඩ්. ඒක ඉතින් ඉයර්ලි ඔයාලට ලැබෙන chance එකක් මේක මේ රේට් එක. ඉතින් ඔයාලට පුළුවන් වෙනදා වගේම විශ්වාසවන්තව මැලේසියා වල ස්ටුඩන්ට් වීසා වලින් ඇවිල්ලා හොඳට ඔයාලගේ එඩියුකේෂන් එක කරගන්න. අනිත් දේවල් නෙමෙයි එඩියුකේෂන් එක. මොකද මම ඔයාලට ගැන හැමතිස්සෙම කතා කරන්නේ මෙහෙට ඇවිල්ලා ලීගලි ඔයාලා එඩියුකේෂන් එක ඔයාලගේ එඩියුකේෂන් පාත් එක කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණා ගැන තමයි මම කතා කරන්නේ. අනිත් දේවල් නෙමෙයි. මොකද අනිත් දේවල් වලට ගයිඩ් කරන අයත් සමහර වෙලාවට ඉන්නවා. ඔයාලට වැරදි මොටිවේෂන්ස් වලදී අදහස් දෙන අයත් ගොඩක් ඉන්නවා. ඉතින් ඒ දේවල් නෙමෙයි මම කියන්නේ ඔයාලට හරියට ඔයාගේ අධ්‍යාපනය ඔයාගේ උසස් අධ්‍යාපනය හරි විදියට මැලේසියා වලට ඇවිල්ලා කරගන්න කැමති අය ඉන්නවා නම් ඔන්න මගේ නම්බර් එක වෙනද වගේම WhatsApp එක තියෙනවා. ඊට පස්සේ මගේ වෙබ්සයිට් එක තියෙනවා විස්තර දැනගන්න. මම කියන්නේ ඉතින් ඒකටත් ගිහලා බලලා මගේ WhatsApp එකට ඔන්න මෙසේජ් එකක් දාන්න පුළුවන් වෙනද වගේම. ඒ වගේම තමයි තවත් කාරණයක් කියන්න තියෙනවා. ඔයාලා ඉන්නේ ඕස්ට්‍රේලියාව වල නම් යුරෝප් වල නම් එහෙම නැත්නම් ඔයාලා ඉන්නේ කැනඩා වගේ රටක නම් සහ ඔයාට මේ වෙලාවේ වයින් සිටුේෂන් එක අනුව ඔයාට ඔයාගේ මාස්ටර් එක කරගන්න ටයිම් එකක් නැත්නම් හරි කරගන්න විදියක් නැත්නම් හරි මොනවාම හරි හේතුවක් හින්දා ඔයාලට ඔයාගේ මාස්ටර් එක කරගන්න බැරි අය ඉන්නවා නම් ඔන්න ඔයාලටත් පුළුවන් මේ ODL ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න. ODL කියන්නේ Master of
ගැන මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම්ස් වලට ඔන්න ඔයාලට ජොයින් වෙන්න පුළුවන් මැලේසියා වල. ඉතින් ඊට අමතරව කාට හරි ඕන නම් ඒ වගේ රටවල් වල ඉන්න කෙනෙක්ට මෙහෙට ඇවිල්ලා අවුරුදු එකමාරෙන් දෙකකින් තමන්ගේ මාස්ටර් එක කරගෙන ආපහු ඔස්ට්‍රේලියාව වලට තමන් හිටපු රටටම යන්න ඕනේ. ඒකටත් chance එක තියෙනවා. ඔයාලට ඒකටත් මට කතා කරන්න පුළුවන් මගේ WhatsApp number එකට. ඉතින් ඕනම විදිහේ ඒ කියන්නේ ඔයාලට ඕනම විදිහක ස්ටුඩන්ට් හෙල්පින් වලට නම් ඉතින් ඔන්න වෙනද වගේ මගේ number එක ඕපන්. මොකද මම ඒක දැන් කෙලින්ම කියන්නේ ඔයාලට හේතුවක් ඇතුව. හේතුව තමයි මොකද ගොඩාක් වැරදි මත මේ වෙනකොටත් සමාජගත වෙනවා. මෙහෙමයි අරකයි මේකයි අරකයි කියලා. ඉතින් ඒ කිසි දෙයකට අහු වෙන්න එපා. මොකද ඕන තරම් ඔයාලට සෝසස් තියෙනවා හොයලා බලන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි කියන කාරණේට තාම රැවටෙන කට්ටිය ඉන්නවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඉංග්‍රීසි මැලේසියා වලට අනිවාර්යයි. ඉතින් ඒ දේවල් එක්ක මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් ඔන්න එහෙනම් හැමදාම වගේ මගේ නම්බර් එක විරුද්ධයි. එහෙනම් මම ගිහින් එන්නම් මේ පුංචි වීඩියෝ එකකින්. අද මේ ඉක්මනට මතක් කිරීමක් කරලා යන්න ආවේ. මොනවද තියෙන අලුත් අප්ඩේට්ස් කියලා. මොකද මම දැන් ඉස්සර වගේ එළිය කාලේ ගන්නේ නැහැ ඔයගොල්ලන්ගේ මේ අප්ඩේට්ස් කියන්න. හේතුව තමයි මොකද මේ දවස් ටිකේ පොඩ්ඩක් කාර්ය බහුල වෙලා ඉන්නවා යම් කිසි වැඩ කීපයක්. ඒ නිසා ඔන්න මගේ යාළුවන්ගේ අපේ අලුත් වැඩේ තියෙනවා අපේ පොඩ්කාස්ට් සීරීස් එක. ඉතින් ඒකටත් ඔයාලට ඕනනම් ජොයින් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් වෙනදා වගේම ඔයාලට කියන්න තියෙන්නේ මම ගිහින් එන්නම්. මාව subscribe කරන්න මෙනු හර්ෂණ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් bell icon එක click කරන්න. ඒ වගේම තමයි මගේ website එක වෙනදා වගේම valid මගේ website එකටත් යන්න පුළුවන්. එහෙනම් මම අදට මේ වීඩියෝ එකකින් ගිහින් එනකම් ඔයාලට ජයම වේවා.